ආදරයෙන් පිළිගන්නවා සිම්පල් ලයිෆ් නරඹන ඔබ හැම. මේ තියෙන්නේ තලන බටු තවන් දමපු භාජනය. මේ තියෙන්නේ වම්බටු. වම්බටු කලින් ගලපු පාර මම පොළවේ හිටෙව්වා. ඒ පොළවේ හිටවලා දැන් මේ වෙද්දි ඒ වම්බටු ගස්වල පළදාව දීලා තියෙනවා. ටිකක් උසයි ඒ පැල. හැබැයි මේ ගෙදර පරිභෝජනයට ඇති වෙන්න ඒ වම්බොඩු පැල වලින් පළදාව තියෙනවා. මම පැල කරද්දී වියලි ගොම කොම්පෝස්ට් සහ වැස්මක් විදියට වියලි කොළ පාවිච්චි කරා. ඒවා දිරා යන දේවල් එක පෝර වෙනවා මේ පැලේට. මේ වම්බොටු කරල් හොඳ නිරෝගීව තියෙනවා. ඒ කොළ වුණත් කිසිම පරිභෝජන හානියක් නැහැ. හොඳට තියෙනවා. අතු ඉති බෙදලා ගිහිල්ලා මම මැදින් ඒක කප්පාදු කරා ඒ පැලේ උසට යද්දි. ඒක නිසා අතු ඉති බෙදලා ගිහින් තියෙනවා. දැන් මේ වම්බටු කරල් තව ටිකක් දවස් 3-4කින් මම ගෙදර පරිභෝජනයට ගන්නවා. තාම පොඩි. මේ තියෙන දෙවෙනි පාර පැල කරපු වම්බටු පැල. ඒවත් දැන් ටිකක් ලොකුයි. උදේ හවස වතුර දාන්න ඕනේ. එතකොට තමයි ඉක්මනට පැල ටික පැල වෙන්නේ. කොම්පෝස්ට් පොහොර කොහොමත් මුලදී දානවා. දැන් මේ තියෙන්නේ මගේ අද ගලවපු තලන බටු පැල. ඒවා මම බඳුනකට දාලා තියෙන්නේ. වගා මළු වලට කොම්පෝස්ට් කර 10ක් වියලි ගොම දාලා තියෙන්නේ. කීපයක් මම බිමත් හිටෙව්වා වම්බටු වගේම තලන බටුත්. තලන බටු සෑහෙන හොඳ පළදාවක් ගන්න පුළුවන් හරියට පැලගුණොත්. නැවත හමු වෙමු.